Welcome to Two Lines Academy. හායාලුවනේ සාදරෙන් පිළිගන්නවා ටූලයින් සැකටම විතින් කියන තවත් වීඩියක් වෙත ඔයගොල්ලොන්ව සුබ දවසක් කියලා. ඉතින් යාළුවනේ ඔන්න අදත් ඔයාලට සුපුරුදු පරිදි වීඩියක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ මම මීට කලින් කරපු එයාඩ්‍රොප් එකක අලුත්ම අප්ඩේට් එකක් සම්බන්ධව. ඉතින් යාළුවනේ මෙන්න මේ එයාඩ්‍රොප් එක ඔයගොල්ලෝ කරා නම් දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ මෙන්න මේ එයාඩ්‍රොප් එක ලිස්ට් වෙනකන්. ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකකින් කියන ඔයගොල්ලන්ට මේගොල්ලෝ අලුතෙන්ම ගෙනාවු announcement එක ගැන. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් මේ පවුස් එයාඩ්‍රොප් එක ලිස්ට් වෙන ඩේට් එක කිව්වා. ඒ වගේම මේගොල්ලෝ අපිට ප්‍රයිස් ප්‍රෙඩික්ෂන් එකක් කියලා තියෙනවා. අපි පොඩ්ඩක් ප්‍රයිස් එකත් කීයට වගේ යයිද කියලා මෙන්න මේ වීඩියෝ එකේදී බලමු. ඉතින් යාළුවනේ ඒ වගේම මෙන්න මේ වීඩියෝ එක මේ එයාඩ්‍රොප් එකත් එක්ක සම්බන්ධ වුණ හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. හරි යාළුවනේ වීඩියෝ යන්න කලින් මම මතක් කරන්නම් අපේ Two Lines Academy YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් අපේ Two Lines Academy YouTube නාලිකාව subscribe කරලා ළඟම තියෙන bell icon එක touch කරලා තියාගන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලෝ තාම අපේ Telegram comment එකත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් අපේ Telegram comment එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන් අපේ Telegram comment එකත් එක්ක සම්බන්ධ වුණොත් එයාඩෝ සම්බන්ධ අලුත්ම අප්ඩේට් අපේ comment එකෙන් බලා ගන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ chat group එකත් එක්ක join වෙන්න. අපේ chat group එකත් එක්ක join වුණොත් ඔයාලට පුළුවන් මෙන්න මේ කට්ටියත් share කරලා තියෙන වගේ ඔයාලගේ ඕනම referral link එකක් අපේ chat group එකේ share කරලා ඉවරලා ඔයාලට අවශ්‍ය referral base එකකුත් හදාගන්න. හරි යාළුවනේ අපි යමු එහෙනම් අද වීඩියෝ එකට වීඩියෝ කියලා කතා කරමු Pulse airdrop එකේ අලුතෙන් ආපු අප්ඩේට් සම්බන්ධව. ඉතින් යාළුවනේ මම මේ වෙද්දි ඉන්නේ එයාලගේ official website එකේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ටත් website එකේ යන link එක මම ඕනනම් පහත description එකේ දාන්නම්. එහෙම නැත්නම් අපේ Telegram comment එක ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ airdrop එක සම්බන්ධ විස්තර තියෙනවා. ඉතින් යාළුවනේ මම website එකේ මේගොල්ලොන්ගේ යන්නම් Twitter account එකට. මොකද Twitter account එකේ තමයි මේගොල්ලොන්ගේ official මේ update එක දාලා තිබුණේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ අන්තිම දාලා තියෙන post එක. ඉතින් යාළුවනේ මේ 3 වෙනි මාසේ 18 වෙනිදා මෙන්න මේ pause එක list වෙන තමයි හදන්නේ exchange වල. හැබැයි තාම මේගොල්ලෝ කියලා නැහැ මොන exchange වල මේ coin එක list වෙනවද කියලා වෙලා. ඉතින් මේ වෙද්දී අපිට දැන් airdrop එක ඔක්කොම complete කරලා ඉවරයි. ඔක්කොම task ටික complete කරලා ඉවරයි. අපිට දැන් එයාලගේ location එකත් අපිට දීලා තිබුණා. අපේ channel එකේ හිටියනම් ඔයගොල්ලෝ ඒකත් බලන්න ඇති. ඉතින් යාළුවෝ list වෙද්දී සාමාන්‍යයෙන් අපිට තාම price එකක් කියන්න බෑ. මෙන්න මේගොල්ලෝ price එකක් සාමාන්‍යයෙන් කියලා තිබුණා අපිට guess කරන්නයි කියලා වෙලා මම ඔයාලට ඒකත් පෙන්නන්නම් මේ විදියට. ඉතින් යාළුවනේ pause community එකේ ඒගොල්ලෝ දාලා තිබුණා මේ වගේ post එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලා කියනවා ප්‍රයිස් එක මොන වගේ ප්‍රයිස් එකක් මෙතනින් වේද කියලා වෙලා. හැබැයි යාළුවෝ මට නම් මෙච්චර ප්‍රයිස් එකක් ඒවි කියලා කියන්න අමාරුයි. මොකද මේගොල්ලොන්ගේ සප්ලයි එකත් එක්ක අපිට ප්‍රයිස් එක පොඩ්ඩක් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. මෙච්චර ලොකු ප්‍රයිස් එකකට ඒවිද කියලා වෙලා. ඉතින් යාළුවෝ අපි ඇත්තටම බලමු 18 වෙනිදා මේක ලිස්ට් වුණාට පස්සේ මොන වගේ ප්‍රයිස් එකකට ඒවිද කියලා වෙලා. තාම අනිත් එක මේ කට්ටිය කියලා නැහැ මොන exchange වලද මේක ලිස්ට් වෙන්නේ කියලා. ඉතින් යාළුවෝ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න Bybit එක OKX එක MEX එක ඔය වගේ exchange වල major exchange වල අනිවාර්යයෙන් මේ coin එක list ඒවි. ටී වොලට් වලට සාමාන්‍යයෙන් Solana වොලට් එකේ වගේ Solana වොලට් වල වගේ අපිට මේක ලිස්ට් කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට මේක ක්ලේම් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා Solana වොලට් එකට. ඒ වගේම exchange වලට අපිට මේක withdraw කරගන්න අවස්ථාව දුන්නාට පස්සේ අපිට exchange වලටත් withdraw කරගන්න අවස්ථාවක් තියෙනවා. මම අනිවාර්යෙන් exchange වලට withdraw කරන්න ආවට පස්සේ මම ඒක ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට. ඉතින් යාළුවනේ මේගොල්ලෝ මේ price එක නම් මට ඇත්තටම මේ වගේ price එකකට ඒවි කියලා කියන්න අමාරුයි මේගොල්ලෝගේ supply එකත් එක්ක. ඒ වගේම යාළුවනේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ ටෝටල් කොයින් ප්‍රමාණය බෙදලා යන විදිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 62.5ක් යනවා මේගොල්ලොන්ගේ මේ airdrop එකට. ඒ වගේම ඉස්සරහට එන්න තියෙන airdrop එකට. ඒ වගේම මට බලා ගන්න පුළුවන් 12ක් යනවා ecosystem වලට. ඒ වගේම 10ක් යනවා team එකට. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ team එකට තමයි 10 යන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් liquidity වලට 8ක ප්‍රමාණයක් වෙන් කරලා දිනවා. ඒ වගේම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Solana OG community එකට 7.5ක් වෙන් කරලා දිනවා. ඉතින් යාළුවනේ ඇත්තටම මෙන්න මේකෙන් අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මේ coin එක 18 වෙනිදා list වුණාට පස්සේ 62ක්ම airdrop එකට වෙන් කරලා තියෙන නිසා සාමාන්‍යයෙන් මේ coin එක ලොකු up එකක් වෙන ගන්න නැහැ. ඇත්තටම මේක coin එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් list වුණ ගමන් පොඩි up එකක් ඇවිල්ලා හිම ආයේ down වෙයි. මොකද ගොඩක් airdrop කරපු කට්ටිය අනිවාර්යෙන් මේ coin එක hold කරනවට අමතරව අනිවාර්යෙන් ගොඩක් කට්ටිය කරන්නේ sell කරන එක. ඉතින් මම උනත් personally සාමාන්‍යයෙන් මෙයාගේ airdrop එක කාට පස්සේ
ඒ කොයින් එක සෙල් කරලි වෙලා ආය පොඩ්ඩක් ඩවුන් වුණාට පස්සේ මම මේකෙන් ටිකක් බයි කර ගන්නවා. ඉතින් යාළුවෝ ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් එහෙම කරන්න. හැබැයි යාළුවනේ මේක අපිට කියන්න බෑ මාකට් එකේ ආයි බුල් රන් එකක් ආවොත් අපි මේ කොයින් එක ආයි අපෙන් ඉඳ තියෙනවා. හැබැයි ඒක දැම්ම වෙයි කියලා කියන්න බෑ. ඇත්තට මේකට පොඩි කාලයක් යාවි. ඉතින් යාළුවනේ මේ කාලය අපිට හරියට ප්‍රෙඩික්ට් කරලා කියන්න බෑ මොන වගේ කාලයක් යාවිද කියලා වෙලා. හැබැයි අපිට මෙන්න මේක බැලුවම අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් කොයින් එක අනිවාර්යෙන් ලිස්ට් වුණාට පස්සේ ඩවුන් වෙනවා කියලා වෙලා. ඉතින් යාළුවනේ මේගොල්ලෝ දාලා තිබුණා මේගොල්ලෝගේ ටෝටල් සප්ලයි එක වඩ බලා ගන්න පුළුවන් බිලියන 100ක් තමයි දෙන්නේ. සර්කියුලේටින් සප්ලයි එක බිලියන 50ක් දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ යාළුවනේ මේගොල්ලෝගේ ටෝටල් සප්ලයි එකෙන් 150ක් තමයි මේගොල්ලෝ ලිස්ටින් එකේදී ලිස්ට් කරන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මෙතනදීත් මේ එක්කෙනෙක් දාලා තියෙන එක තමයි මේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියනවා ඒ කියන්නේ දැන් බිලියන 50කට සාමාන්‍යයෙන් මාකට් කැප් එක 100 මිලියන් වගේ ආවොත් ප්‍රයිස් එක 0.02ක් හෝ 0.01ක් වගේ ආවි කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. 50ක් ලිස්ට් කරොත් අනිවාර්යෙන් 100 මිලියන් කැප් එකක් ආවොත් 0.02කට යාවි. ඉතින් යාළුවනේ 200 මිලියන් මාකට් කැප් එකක් ආවොත් 0.04ට යනවා. සාමාන්‍ය යාළුවනේ ඒ කියන්නේ සාමාන්‍ය අපිට ඒක හදා ගන්න පුළුවන්. 100 බිලියන් මේ ටෝටල් සප්ලයි එකම මේගොල්ලෝ කොයින් ලිස්ට් එකේදී එළියට දාලි වෙලා 100 මිලියන් මාකට් කැප් එකක් ආවොත් 0.01කට වගේ තමයි මේ ප්‍රයිස් එක යන්නේ. ඉතින් ඇත්තටම මට නම් කියන්න පුළුවන් ඇත්තටම බොහෝ දුරට අපිට පොඩි ට්‍රස්ට් එකක් තියා ගන්න පුළුවන්. සාමාන්‍ය 0.01කින් උඩ යාවි කියලා වෙලා. ඉතින් මම නම් හිතාගෙන ඉන්නේ 0.01ක් හෝ 0.02ක් වගේ. ඉතින් ඇත්තටම හොඳයි. ඊට වඩා ලොකු ප්‍රයිස් එකකට යනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා අපි හැමෝම මේ ආඩ්‍රොප් එකට ගොඩක් කල් මහන්සි වුණා. ඒ වගේම සමහරක් අය මේ ආඩ්‍රොප් එකට මං වුණත් මේකට අපි පොඩි ගාණක් වියදම් කරා. සමහරක් කට්ටිය ලොකු ගාණක් වියදම් කරලා තියෙනවා. ඉතින් අන්නේ නිසා ඇත්තටම මේ ප්‍රයිස් එක ලොකු ප්‍රයිස් එකකට යනවා නම් ගොඩක් හොඳයි. මොකද අපි ඔයාලට ලොකු මුදලක් එතනදී earn කරගන්න පුළුවන් අවස්ථාව තියෙන නිසා. ඉතින් යාළුවා බලමු මේ මාස 18 වෙනිදා මෙන්න මේ කොයිලේ ලිස්ට් වුණාට පස්සේ මොන වගේ ප්‍රයිස් එකකට යාවිද කියලා වෙලා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි තාම මේගොල්ලෝ මම ඔයාලට කිව් විදියට තාම මේගොල්ලෝ මොන එක්ස්චේන්ජ් වල ලිස්ට් කරනවද කියලා තාම කියලා නැහැ. මම අනිවාර්යෙන් අපේ ටෙලිග්‍රෑම් කමෙන්ට් එක අප්ඩේට් කරනවා මොන වගේ එක්ස්චේන්ජ් වල මේගොල්ලෝ මේක ලිස්ට් කරයිද කියලා වෙලා. ඒ වගේම අනිවාර්යෙන් අප්ඩේට් කරනවා මේක අපිට එක්ස්චේන්ජ් වලට ඒ වගේම වොලට් වලට විත්ඩ්‍රෝ කරගන්න දුන්නට පස්සේ අපි ඒක විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද කියලාත් මම අනිවාර්යෙන් අපේ ටෙලිග්‍රෑම් කමෙන්ට් එකේ දාන්නම්. ඒ වගේම වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ අද මට මෙන්න මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න ඕනුනේ විශේෂයෙන්ම මෙන්න මේ පවුස් එයාඩ්‍රොප් එකේ ලිස්ටින් ඩේට් එක. ඉතින් මම ඔයාලට කිව්වා මේගොල්ලෝ දාලා තියෙනවා මේ මාසේ 18 වෙනිදා මෙන්න මේ කොයින් එක ලිස්ට් වෙනවා කියලා වෙලා. ඒ වගේම මේගොල්ලෝ ප්‍රයිස් එකත් මේ වගේ ප්‍රයිස් එකක් අපිට කියලා දෙනවා. හැබැයි මම දැන් ඔයාලට කිව්වා අපිට සාමාන්‍ය හිතේ තියාගන්න පුළුවන් ප්‍රයිස් එක සාමාන්‍ය 0.01ක් 0.02ක් ඊට වඩා පොඩි ප්‍රයිස් එකකට යාවි කියලා වෙලා. ඉතින් යාළුවනේ මම ඔයාලට කිව්වා වගේ ලොකු ප්‍රයිස් එකට යනවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි අපි හැමෝටම. ඒ වගේ යාළුවනේ මම ඔයාලට කිව්වා තව විශේෂ දෙයක්. මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක බලලා ඔයාලට මම කිව්වා මේකෙන් ලිස්ටින් එකේදී 62.5ක් එයාඩ්‍රොප් එකට වෙන් කරන නිසා සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝගේ එයාඩ්‍රොප් එක අනිවාර්යෙන් මේක සෙල් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ කොයින් එක ලිස්ට් කරන ගමන් ඔයාගාව තියෙන කොයින් ප්‍රමාණය සෙල් කරලි වෙලා ඔයගොල්ලන්ට ආයෙ ගන්න ඕනොත් ඩවුන් වුණාට පස්සේ ආයෙ යටින් අරගෙන වෙලා ඒක හෝල්ඩ් කරගන්න. හරි යාළුවනේ මම ඔයාලට දැන් මේ වීඩියෝ එකේදී කිව්වා ප්‍රයිස් ප්‍රෙඩික්ෂන් එකක් ඒ වගේම මේ කොයින් එක ලිස්ට් වෙන දවස ඒ වගේම මේගොල්ලෝගේ සප්ලයි එක බෙදලා යන විදිය. ඉතින් මට අද වීඩියෝ එකෙන් අරගෙන එන්න ඕනේ ඔන්න ඔය ටික සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එකේ කතා වුණ දේවල් වලට අමතරව ඔයගොල්ලෝ මොන හරි දේවල් දන්නා නම් අනිවාර්යයෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා. හරි යාළුවනේ අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලට එතකන් සුබම සුබ දවසක්.